අද අපි ලංකාවේ දකින්න නැති Suzuki RMX 250 යතුරුපැදියේ full review එකක් කරලා බලමු. ඉස්සෙල්ලාම අපි කියන්න ඕනේ මේ බයික් එක RMX 250 වුණාට මේ බයික් එක modify කරලා තියෙන්නේ මේක එන්නේ සාමාන්‍යයෙන් RMX 250 big wheel එන්නේ මේක supermoto කරලා තියෙන්නේ. මේ වගේ පෙනුමක් තමයි supermoto කරපුවම මේ බයික් එකට එන්නේ. මේකේ කවුලින් එකේ සිට අපි තියලා තියෙන්නේ. ඔරිජිනල් එකට අමතරව වෙනස්කමක් කරලා තියෙන්නේ. මේ RMX 250 යතුරුපැදිය two stroke මාදිනේ තමයි ජනප්‍රිය යතුරුපැදිය. මොකද මේ බයික් එකට තියලා තියෙන්නේ 250cc liquid cooled two stroke engine එකක්. power valve මගින් වැඩි බලයක් මේක ලබා දීලා තියෙනවා. ඉතින් මේ බයික් එක සාමාන්‍ය horse power 51ක් 52ක් දක්වා උපරිම horse power එකක් මේ බයික් එකේ තියෙනවා. ඒ කියන්නේ හොඳ pickup එකක් තියෙනවා. මේකේ long ride එකකටත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඕනෑම පාරක මේක ධාවනය කරන්න පුළුවන්. මේක off road වලට තමයි වැඩිපුරම target කරලා නිෂ්පාදනය කරේ. නමුත් දැන් මේ බයික් එකත් supermoto කරලා අපි normal road එක රයිඩ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට මේ යතුරුපැදිය ආරක්ෂාව ගැන ගත්තොත් එහෙනම් මේක ඇවිල්ලා තියෙන front and rear disc. ඉතින් හොඳ බ්‍රේක් පද්ධතිය මේ යතුරුපැදියේ වේගයත් එක්ක ලබා දීලා තියෙනවා. තව දෙයක් මේක රයිඩ් කරන යතුරුපැදිකරුගේ පාසු සඳහා සස්පෙන්ෂන් පද්ධතිය ගත්තොත් එහෙනම් මේකේ මොනොෂොක් තමයි ඇවිල්ලා තියෙන්නේ rear suspension වලට. front suspension වලට ඇවිල්ලා තියෙන්නේ telescopic ඇවිල්ලා තියෙන්නේ. මේක support කරපු නිසා upside down fork මේකට යොදලා තියෙනවා. මේ යතුරුපැදිය off road මාදිලියේ supermoto මාදිලියේ ඕනම අත්දැකීමක් සහිතව ධාවනය කරන්න අපිට කැමති විදිහට මේක modify කරගන්න පුළුවන්. මේ යතුරුපැදිය වටිනාකම සාමාන්‍යයෙන් ලක්ෂ 6.5ක් 8.5ක් අතර මුදලක් වෙනවා. මේ යතුරුපැදියත් මේ වෙලාව විකුණන්න තියෙන මේක 8.5ක් ලක්ෂ 8.5ක මුදලක් කියනවා. ඉතින් ඔයාලට කැමති නම් අවදාන්න පුළුවන්. මම නම් මේක මගේ topic එකක් විදිහට දාන්න නැත්නම් මගේ description එකේ දාන්න. call කරලා බලන්න. ඉතින් මේක තමයි Suzuki RMX 250